මම තමින්ද රත්නායක නුවරඑළිය ගොවි සංවිධානයේ සභාපති. මම දැක්කා ඊයේ අපේ ජාතියේ පවට පහළ වෙච්ච මේ කාලකන්ණි කෘෂිකර්ම ඇමතිතුමා කියනවා ගෝවියා රටට ණයයි ගෝවියා රජෙක් නෙවෙයි ඒක ගොන් කතාවක් රොබර්ට් නොක්ස් කියලා. ඒ වගේම අපේ කැබිනට් තීරණ එළියට කියන අපේ නලින්ද ජයතිස්ස වෛද්‍යතුමත් ඒ වගේ කතාවක් කියනවා දැක්කා. යා කුල ප්‍රශ්නිකුත් ඇදලි වරලා ගෝවියා කියන්නේ මෙන්න මේ කට්ටිය විතරයි ඒකට ගැලපෙන්නේ වගේ කුලවාදයකුත් අදිනවා දැක්කා. ඉස්සල්ලාම මෙතුමා දැනගන්න ඕන ගෝවියා කියන්නේ විද්‍යාඥයෙක්. ගෝවියා දන්නවා කාලගුණය ගැන, දේශගුණය ගැන, පසේස්තර ගැන හැමදේම අවබෝධයක් තියෙන පාරම්පරාවෙන් ඒ ඥානය ගෝවියාට ඇවිල්ලා තියෙනවා. මේ රටේ ඥානයක් තියෙනවා නම් මේ රටේ ඉපදිච්ච මිනිහෙකුට නම් මේ කෘෂි කර්මාන්තය කියන එක ඇඟේ තියෙන දෙයක්. ඉතින් මේ ගස් කොළන් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට මේ වගේ අපහාස කරන්නේ අනිත් එක අපි රටට ණයයි කියනවා. මේ ගෝවියෝ රටට ණයයි කියනවා. අපි ගාව දවසට මිනිස්සු 100ක් විතර වැඩ කරනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ පවුල් වල මිනිස්සු ජීවත් වෙන්නේ කොහමද? මේගොල්ලන්ගේ අධ්‍යාපනය, පෝෂණය හැමදේම දෙන්නේ අපි. අපි පාරවල් වල රස්සා ඉල්ලගෙන හිඟා කාගෙන ගිහිල්ලා නැහැ. අපි මිනිස්සුන්ට රස්සා හදලා තියෙනවා. මේ රටට අපි දෙයක් කරලා තියෙනවා. එතකොට ලංකාවට අල ආනයනය කරද්දි ලූණු බඩේරුඟු ආනයනය කරද්දි ටැක්ස් එකක් ගහනවා ගොවිය ආරක්ෂා කිරීමේ කියලා. ඒ ටැක්ස් එක කොහෙද ගොවියට ආරක්ෂා කරන්න කොහෙද වෙන් කරලා තියෙන්නේ? අවද්ද ගොවිය වෙනුවෙන් ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ භාණ්ඩාගාරයට ඒක වියදම් කරන්නේත් ඔය රට වෙනුවෙන්. රජය වෙනුවෙන්. එතකොට රජයයි ගොවියට නැහැ. නැතුව මේ අපි කිසි දෙයක් සහන මිලට අරගෙන නැහැ. අපිට උදැල්ලක්වත් වතුර බින්දුවක්වත් රජයෙන් දීලා නැහැ. එළවලු ගොවිය කියන්නේ එදා ඉඳලා උඩ රට එළවලු ගොවිය තමන්ගේ දේවල් තමන් නිෂ්පාදනය කරගෙන හිටියේ. මේ අලගෙඩියක් අදලා අද අපිට මේ අලගෙඩිය විකුණ ගන්න බැරි තරමට රටට අලගෙනල්ලා ආනයනය කරලා ඩොලර් නැති වෙලාවේ රටට වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 50ක් විතර එළියට යවලා මේක ගෙන්නනවා රටට. දැන් අපේ මේ අද දවසේ මෙතන මේ අලකෑලි 100ක් විතර පොඩි ප්‍රමාණයක් මෙතන ගැලවෙන්නේ. මේ වගේ කී දෙනෙක්ට අපි රැක්සා දෙනවද? මේ වගේ කොච්චර නිෂ්පාදනයක් මේ වෙලාවේ ලංකාවේ තියෙනවද? එහෙම තියෙද්දි ඒක විකුණ ගන්න බැරි තැනට වැඩ කරලා අපි මේකේ බීජලය ගෙන්නන්නේ අපි හොලන්ඩ් වලින්. මේවට ඩොලර්ස් යන්නේ. එතකොට අපි මේවට කිමිකල් ෆර්ටිලයිසර් ගෙන්නන්නේ රටවල් වලින්. එතකොට ඒ ඩොලර්ස් ටික අපි එළියට යවලා හරිනම් අපි ඒකට ගැලපෙන ප්‍රොඩක්ෂන් එකක් දීලා රටේ ආනයන වියදම අඩු කරන්න ඕන. අල වගේ දේවල් බඩේරිඟු ලූණු ගෙන්නන එක නවත්තන්නයි අපි වැඩ කරන්නේ. ඉතින් සමස්ත අවශ්‍යතාවයේ දේශීයව නිෂ්පාදනය කරගන්න පුළුවන් මේ අල වගේ භෝගයක් රටින් ආනයනය කරලා අපේ කෘෂි කර්මාන්තයට කඩන් වැටෙන මේ මිනිස්සුන්ගේ රස්සාවල් ටිකක් නැති කරලා මේ කෘෂි කර්මාන්තතුමා තව බයිලා ගහනවා. මුන්ට මේ අර පොයේ දවසට පිස්සු හැදෙනවා වගේ ලෙඩ අර මානසික රෝගීන්ට පිස්සු තද වෙනවා වගේ මේ ඇමතියට පිස්සු තද වෙනවා. ගොවියා දැක්කම මූට මරුයි කාරයි. මොකද මුන් කවදාවත් හම්බ කරගෙන කාපු උන්නේ නෙවෙයිනේ. අනිත් උන්ගෙන් කොල්ල කාගෙන කාපු උන්නේ. කෙහෙල් කනයි මේ හාල් මිටියයි මිනිස්සුන්ගේ පටවගෙන ආපු උන්නේ. මුන් කවදාවත් හම්බ කරලා කාපු උන්නේ නෙවෙයිනේ. ඒක නිසා හම්බ කරන් කන මිනිස්සුන්ට තමයි මේක දැනෙන්නේ. ඒ නිසා ගොවි ජනතාවට මම විශේෂයෙන් කියන්න කැමති මේ වගේ කාලකන්ණි ඇමති වලියෙක් ගෙදර යවන තැනට සියලු ගොවි ජනතාව ලංකාවේ ඉන්න සියලු කෘෂිකර්ම කෘෂි නිෂ්පාදන බෙදා හැරීම් හැම කෙනාම එකතු වෙලා අපිට සහයෝගය දෙන්න මේ ඇමතිතුමාව මෙතනින් එරවන්න. විශේෂයෙන්ම මේ ලංකාවේ ප්‍රශ්නේද රටට අනවශ්‍ය ආනයන ටිකක් කරලි ඉවරලා දැන් කියනවා මේ අතිරික්තයක් තියනවලු. අතිරික්තයක් උනේ ආනයනය කරපු නිසා. ලංකාවේ නිෂ්පාදනය කොච්චරද කියලා දන්නෙත් නැහැ. ඒ වයාලට වැඩකුත් නැහැ. පක්ෂයට Tamanට ඡන්දෙට වියදම් කරපු යවුන් ටික උන්ව පෝෂණය කරන්න ආනයනය කරලි ඉවරලා දැන් කියනවා මේ පිටකොටුවේ 4 වෙනි අරස්සියේදී මුදලාල්ලාගෙන් සල්ලි ටික අරගෙන අපි ඒකට විරුද්ධව අපි පෙළ ගැහෙනකොට අපිට කතන්දර කියන්න එනවා. ඕක ඉතින් හොඳම දේ තමයි ඉස්සල්ලාම හම්බ කරගෙන කන්න පුරුදු වෙන්නකෝ. ගෙවල් දොරවල් මහලුකට හදලා ඒක හොයන්න එපා මේක හොයන්න එපා කියලා මාධ්‍ය සද්ද දාලා හරියන්නේ නැහැ. ඉස්සල්ලා Taman තනියෙන් දෙයක් හම්බ කරලා කන්න පුරුදු වෙන්න. එතකොට ඇමතුමාට පුළුවන් මේ රටේ ගොවි ජනතාවට ඊට පස්සේ චරිත සාධක දෙන්න.